හරි. නැගිටින්නකො පුතේ කට්ටියම. නැගිටිමු. හරි. ආයුබෝවන්. වාඩි වෙන්න. අද පුතේ අපේ ICT වල දෙවෙනි පාඩමේ දෙවෙනි දවස. හරි. ඒ කියන්නේ පරිගණක පරිණාමය සහ නූතන පරිගණක කියන ICT වල දෙවෙනි පාඩමේ අද දෙවෙනි දවස. පැහැදිලිනේ? right. එතකොට මේ පාඩමේ අපි පරිගණක ඉතිහාසය නැත්නම් පරිගණක පරිණාමය ගැන මූලික දේවල් ටිකක් පළවෙනි දවසේ කතා කරා. හරි. එතකොට පරිගණක ඉතිහාසයේ නිර්මාණය වෙච්ච සුවිශේෂී පරිගණක ඒ යුගයත් එක්ක අපි කතා කරා. එතකොට පූර්ව යාන්ත්‍රික යුගය, ඊගාවට යාන්ත්‍රික යුගය, ඊගාවට විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය, මේ විදිහට යුග කිහිපයක් කතා කරලා ඒ යුගවල අපි ඒ නිර්මාණය වෙච්ච පරිගණකවල තිබ්බ සුවිශේෂී ලක්ෂණ ටිකත් කතා කරා. මතකයි නේද? right. ඒ කතා කරලා පුතේ ලක්ෂණ ටික කතා කරලා ඉවරනාට පස්සේ අපි ආව විද්‍යුත් යුගයට. එතකොට විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේ පරිගණකවල විශේෂ ලක්ෂණ සහ විද්‍යුත් යුගයේ පළවෙනි පරම්පරාවේ නිර්මාණය වෙච්ච පරිගණක මොනවද කියලා අපි කතා කරා. පැහැදිලිනේ? right. එතකොට ওই කොටස් ටික කතා කරන් ආවා. ඊගාවට දැන් අද අපිට කතා කරන්න තියෙනවා පුතේ. හරි. පළවෙනි පරම්පරාවේ තව එක පරිගණකයක් ගැන කතා කරන්න තියෙනවා UNIVAC 1. හරි. UNIVAC 1 කතා කරාට පස්සේ දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව වෙද්දී පරිගණක යන්ත්‍රය වෙනස් වුණේ කොහොමද කියලා කතා කරන්න තියෙනවා. පැහැදිලිනේ? right. එන්න පුතේ ටියුට් එකේ පිටු අංක 8. හරි. UNIVAC 1 පරිගණකය දිනේ දාන්නකෝ අද මුලින්ම. හරි. දිනේ දාලා එන්න UNIVAC 1 පරිගණකය. හරි. වීඩියෝ බලන දරුවෝ ඔන්ලයින් පන්ති අය, ෆිසිකල් පන්ති අය හැමෝම සම්පූර්ණ කරගන්න. හරි. right. UNIVAC 1. හරි පුතේ මේක හදන්නේ ක්‍රිස්තු වර්ෂ 1950 දී රෙමින්ටන් රෑන්ඩ් කියන ආයතනයෙන් තමයි මේ UNIVAC 1 පරිගණකය නිර්මාණය කරන්නේ. එතකොට UNIVAC 1 පරිගණකය හැදුවට පස්සේ මේ පරිගණක යන්ත්‍රය හදන්න රික්ත නල 10 ගාණක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම වගේ ගණිත කර්ම මේක පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙලා තියෙනවා. පැහැදිලිනේ? right. homework එකක් දුන්නා. ඒක දැන් මම බලනවා තා පොඩ්ඩේ. මේ එළියට අරන් තියාගන්න. හරි. right පුතේ. දැන් මතක් වුණේ මට ඒක. හරි. right. ලියන්න මෙහෙම ක්‍රිස්තු වර්ෂ 1950. ලියන්න පුතේ. ක්‍රිස්තු වර්ෂ 1950 වර්ෂයේදී ක්‍රිස්තු වර්ෂ 1950 වර්ෂයේදී රෙමින්ටන් රෑන්ඩ් හරි. ක්‍රිස්තු වර්ෂ 1950 වර්ෂයේදී රෙමින්ටන් රෑන්ඩ් ආයතනය මගින් රෙමින්ටන් රෑන්ඩ් ආයතනය මගින් මෙම UNIVAC 1 පරිගණක යන්ත්‍රය නිර්මාණය කරන ලදී. මෙම UNIVAC 1 පරිගණක යන්ත්‍රය නිර්මාණය කරන ලදී. හරි. UNIVAC 1 පරිගණකය නිර්මාණය කරන ලදී. හරි. ලියන්න පුතේ ඒකටම මෙම යන්ත්‍රය සඳහා රික්ත නල ඉතා විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර මෙම යන්ත්‍රය සඳහා රික්ත නල ඉතා විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර හරිද? රික්ත නල ඉතා විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර
දත්ත ආදානය දත්ත ආදානය ප්‍රතිදානය සහ ගබඩා කිරීම. දත්ත ආදානය ප්‍රතිදානය සහ ගබඩා කිරීම. දත්ත ආදානය ප්‍රතිදානය සහ ගබඩා කිරීම යන ක්‍රියාවලි වලින් මෙම පරිගණක යන්ත්‍රය සමන්විත විය. දැන් පුතේ මේ යුනිවැක් 1 පරිගණකයේ අද අපි වර්තමානයේ පාවිච්චි කරන පරිගණකයක තියෙන දත්ත ආදානය ප්‍රතිදානය සහ ගබඩා කිරීම කියන ක්‍රියාවලිය ඇතුළත් වෙලා තියෙනවා. ඒක තමයි මෙයාගේ විශේෂත්වය. ඉතින් මේක හදන්නේ රිමින්ටන් රෑන්ඩ් ආයතනයේදී ක්‍රිස්තු වර්ෂ 1950 දී රික්ත නල ඉතා විශාල ප්‍රමාණයක් පැහැදිලි නේද? රික්ත නල ඉතා විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා තමයි යුනිවැක් 1 යන්ත්‍රය හදන්නේ. තේරුණාද? හරි. සරල දේවල් ටිකක් තියෙන පාඩම ඇතුලේ. හරි. දැන් පාඩම් කරන්න පටන් ගන්නනේ තියෙන්නේ. හරි. ICT දැන් අංක 1 මතක තියාගන්න ඕන. ICT කියන්නේ අමාරු විෂයක් නෙමෙයි. පැහැදිලි. දැන් ඔය 1 2 3 4 පාඩම් වල තියෙන අඩුපාඩු ටික හදාගන්න මම ඔයාලට මේ වීඩියෝස් දානවා YouTube එකට. දැන් ඊයේ දැම්ම number systems 1 වීඩියෝ එක day 1. එතකොට දැන් තුන්වෙනි පාඩම කවර් වෙලා නැති කට්ටිය ඒක බලලා ඒව සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ day 2 day 3 මම ඒව දානවා. මේ වීඩියෝස් අපි රෙකෝඩ් කරමු නැති ඒවලට මේ live class කිහිපයකින් ඒ ටික කරනවා. පැහැදිලිද? එතකොට මේ ඒ ටික අරගෙන පුතේ ඒවා සම්පූර්ණ කරගන්න. එතකොට ලේසි අපිට ඉස්සරහට වැඩ ටික කරන්න. දැන් පේපර් ක්ලාස් වල එහෙම වැඩ කරද්දි ලේසි. දැන් පළවෙනි පාඩමත් ඒ ටියුට් එකේ යුනිට් 1 එකේ රෙකෝඩින් එක මම දෙනවා. ඊට පස්සේ ඒක ටියුට් එක ඉල්ලගෙන ඒක දැන් අලුතෙන් ආපු කට්ටිය සම්පූර්ණ කරගන්න. හරි. එතකොට මුල් පාඩම් ටික පිළිවෙලට ආවරණය කරන් යන්න. එතනින් පස්සේ ඉස්සරහට තියෙන පාඩම් ටික හිමීට කරගෙන යමු. පැහැදිලිනේ? right. ඉතින් මේ පිළිවෙලට වැඩ ටික කරන්න අර අඩුපාඩු තියාගන්න එපා. මොකද ටර්ම් ටෙස්ට් එකක් එද්දී හරියට පාඩම් කරන නෝට් එකක් තියෙන්න ඕනේ. පැහැදිලිද? විභාගෙ ලඟ වෙද්දී හරියට පාඩම් කරන නෝට් එකක් තියෙනවා. ඔයාලට දෙන ටියුට් එකේ නෝට් එකේ තැන් තැන් වල හිස් නම් ක්ලාස් ඇවිල්ලා නැතුව පරක් වෙලා ක්ලාස් ආපු දවස්වල ඒ කොටස් සම්පූර්ණ කරගෙන නැත්තම් එතන ගැටලුවක් තියෙනවා. ඒතර විභාගෙ කිට්ටුවේදී අපිට ඔක්කොම කරන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ කොටස් දැම්ම ඉඳලා සම්පූර්ණ කරගෙන යන්න පාඩමින් පාඩමට පිළිවෙලට. තේරෙනවද? ඒතර ඔන්ලයින් පන්තියයි ෆිසිකල් පන්තියයි හැමෝම මේ වැඩේ කරන්න ඕන. නැත්තම් වැඩේ කොට දාන්න අමාරුයි. පැහැදිලිනේ? රයිට් පුතේ. එන්න ඊට පස්සේ දෙවන පරම්පරාවේ පරිගණක second generation computers. හරි. දැන් පුතේ දෙවෙනි පරම්පරාවෙදී ඔන්න ට්‍රාන්සිස්ටර් එක කියන උපාංගය නැත්තම් ට්‍රාන්සිස්ටර් කියන ඉලෙක්ට්‍රොනික උපාංගය නිර්මාණය කරලා තිබුණා. පැහැදිලිද? දැන් ට්‍රාන්සිස්ටරේ නිර්මාණය කිරීමත් එක්ක මට මතක විදිහට 1948 දී භෞතික විද්‍යාවට හිමි නොබෙල් තියාගේ නොබෙල් ප්‍රයිස් එක හම්බෙන්නේ ට්‍රාන්සිස්ටරේ හදපු එකට. පැහැදිලිද? එතකොට විලියම් ෂොක්ලි, ජෝන් බාඩින් සහ වෝල්ටර් බ්‍රැටන් කියන සයන්ටිස්ට්ලා විද්‍යාඥයෝ තුන්දෙනාම එකතු වෙලා තමයි ට්‍රාන්සිස්ටර් එක හදන්නේ. පැහැදිලිද? එතකොට දැන් ට්‍රාන්සිස්ටර් එකක් ගැන ඔයාලට ගැඹුරින් ඉගෙන ගන්න නෑ ICT වල. නමුත් මේ ටෙක්නොලොජි කරන ළමයිට ET වලදී ඊගවට මැත්ස් සයන්ස් කරන ළමයිට සයන්ස් කරන අය නම් මෙතන නැතුව මැත්ස් කරන ළමයිට ෆිසික්ස් වලදී මේ ට්‍රාන්සිස්ටර් එක ගැන ගැඹුරින් ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? එතකොට ට්‍රාන්සිස්ටර් එකක් අපිට ස්විච් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊගවට ට්‍රාන්සිස්ටර් එකක් ඇම්ප්ලිෆයර් එකක් වර්ධකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ අර ට්‍රාන්සිස්ටර් එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. හරි. එතකොට පුතේ දැන් වර්තමානයේ වෙද්දි ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරනවා. ඉතින් දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට තමයි ට්‍රාන්සිස්ටර් කියන උපාංගය මුලින්ම භාවිතා කරන්න පටන් ගත්තේ. තේරුණාද? ඉතින් මේ සරල දේවල් ටිකක් රයිට් බලන්න කියව ගන්න මෙහෙම දීලා තියෙනවා ට්‍රාන්සිස්ටරය ගැන. එතකොට පුතේ දෙවෙනි පරම්පරාවේ පරිගණක වල තාක්ෂණය උනේ ට්‍රාන්සිස්ටරය. හරි. තාක්ෂණය ට්‍රාන්සිස්ටරය කියලා දීලා තිනවා. හයිලයිට් කරගන්න ඒක. තාක්ෂණය ට්‍රාන්සිස්ටරය. හරි. තාක්ෂණය ට්‍රාන්සිස්ටරය. ඊගාවට නිර්මාණය කරන ලද්දේ මේක හැදුවේ කවුද කියන එක දීලා තියෙනවා. විලියම් ෂොක්ලි, ජෝන් බාඩෙන් සහ වෝල්ටර් බ්‍රැටන්. හයිලයිට් කරගන්න පුතේ විද්‍යාඥයෝ තුන්දෙනා. විලියම් ෂොක්ලි, ජෝන් බාඩෙන් සහ වෝල්ටර් බ්‍රැටන්. හරි නේද? හරි.
එතන පුතේ ටියුට් එකේ යට මේ චූටි ඉඩක් තියෙනවා. එතන ලියා ගන්න මෙන්න මෙහෙම හරි. හරි. ලියන්න මෙන්න මෙහෙම. ක්‍රිස්තු වර්ෂ 1947 දී ක්‍රිස්තු වර්ෂ 1947 දී ඉහත සඳහන් විද්‍යාඥයින් විසින් ක්‍රිස්තු වර්ෂ 1947 දී ඉහත සඳහන් විද්‍යාඥයින් විසින් ට්‍රාන්සිස්ටරය නිර්මාණය කරන ලදී. ට්‍රාන්සිස්ටරය නිර්මාණය කරන ලදී. හරි. ට්‍රාන්සිස්ටර් එක හැදුවා. හරි නේද? ඒකටම ලියා ගන්න පුතේ මෙම නිර්මාණය වෙනුවෙන් ක්‍රිස්තු වර්ෂ 1948 දී මට මතක විදිහට 48 තමයි. මෙම නිර්මාණය වෙනුවෙන් ක්‍රිස්තු වර්ෂ 1948 දී භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයද මෙම විද්‍යාඥයින් හට භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයද මෙම විද්‍යාඥයින් හට පිරිනැමිනි. රයිට්. එතකොට ට්‍රාන්සිස්ටර් එක කියන්නේ කොච්චර වැදගත් උපාංගයක්ද කියලා ඔයාලට තේරෙනවනේ නේද? මේක හොයාගත්තට පස්සේ පුතේ අර රික්තනල පාවිච්චි කරලා හදපු ඉලෙක්ට්‍රොනික උපකරණ ඔක්කොම මොනවා පාවිච්චි කරලා හදන්න ගත්තද? ට්‍රාන්සිස්ටර් එක පාවිච්චි කරලා නිර්මාණය කරන්න ගත්තා. ඉතින් මේක ලොකු පෙරලියක් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ. ට්‍රාන්සිස්ටරේ සොයා ගැනීම. හරි. ඉතින් ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් කිහිපයක් ඇතුළත් කරලා IC හැදුවා සංග්‍රහිත පරිපථ. ඔහොම ඇවිල්ලා අද වෙද්දී පරිගණකයේ ශුද්ධ සකසනයක් මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් හරි දක්වා සංවර්ධනය කරලා තියෙනවා. මේ සකසනය ඇතුළේ සකසන ගොඩාක් ඇතුළත් කළා තමයි වර්තමානයේ සකසන හදන්නේ. පැහැදිලිනේ? ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. පැහැදිලිද වැඩේ? සෙට්නේ? හරි. ඊට පස්සේ එන්න පුතේ ඊගාව පිටුවේ තියෙනවා දෙවන පරම්පරාවේ පරිගණකවල ලක්ෂණ, ගති ලක්ෂණ. දෙවන පරම්පරාවේ පරිගණකවල ගති ලක්ෂණ. හරි. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් දෙවෙනි පරම්පරාවේදී පළවෙනි පරම්පරාවේ පරිගණකවල ගති ලක්ෂණ අපි කලින් කතා කරානේ. හරි. එතකොට පුතේ පළවෙනි පරම්පරාවේ පරිගණකවල ප්‍රමාණය ඉතා විශාලයි. හරි. රික්ත නල පාවිච්චි කරේ. එතකොට රික්ත නල හැම වෙලෙම පිච්චෙනවා. අලුත් රික්ත නලයක් දාන්න වෙනවා. ඒතකොට ඒ වගේ ගැටලු ටිකක් තිබුණා. හැබැයි මේකෙදි ඒ ගැටලු යම් තාක් දුරට අවම කරගන්න පුළුවන් වුණාද නැද්ද? පුළුවන් වුණා. හරි. අපි ලියාගමු ඒ නිසා මෙන්න මෙහෙම දෙවන පරම්පරාවේ පරිගණකවල ගති ලක්ෂණ යටතේ හරි. පළමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව ලියන්න පුතේ. පළමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා විය. පළමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා විය. පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණය අඩු වුණා. පුංචි වුණා. පැහැදිලිනේ? ප්‍රමාණයෙන් කුඩා විය. හරි. ඊගාව එක ලියන්න පුතේ පළමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව ඊගා පොයින්ට් එක පළමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව විදුලි පරිභෝජන ප්‍රමාණය පළමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව විදුලි පරිභෝජන ප්‍රමාණය අඩු විය. විදුලි පරිභෝජනය අඩුයි පළවෙනි පරම්පරාවට සාපේක්ෂව. කාර්යක්ෂමතාවය මොනවා වෙන්නේ නැද්ද? වැඩි වෙන්නේ නැද්ද පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු වෙන්නේ නැද්ද?
වැඩි. හරි. මොකද අර රික්ත නල පිච්චෙනවා ඒ වගේ ප්‍රශ්න ගැටලුත් එක්ක ඉතා විශාල රික්ත නල ප්‍රමාණයක් ගන්න ඕන වුණා. ට්‍රාන්සිස්ටර් ඒ කියන්නේ කුඩා උපකරණයක්. ඉතින් විදුලි පරිභෝජනය අඩුයි. ඒකත් එක්කම මෙයාව පාවිච්චි කරන්න පුළුවන් පුතේ අපිට වැඩි කාර්යක්ෂමතාවයක් ගන්න පරිපථයකින්. පැහැදිලිනේ? රයිට්. ලියා ගන්න ඊගව පොයින්ට් එක විදියට. හරි. පළවන පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව පළවන පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව පළවන පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව කාර්යක්ෂමතාවය වැඩි විය පළවන පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව කාර්යක්ෂමතාවය වැඩි විය. හරි කාර්යක්ෂමතාවය වැඩි. දැන් මේ පාඩම් ගත්තාම මේ ලොකුවට ඇද ප්‍රසන්ටේෂන් දදා වීඩියෝ පෙන්න කරන්න අවශ්‍ය පාඩම් නෙමෙයි. පැහැදිලි නේද? දැන් ඔයාලගේ ටර්ම් ටෙස්ට් වල මේ වගේම ප්‍රශ්න එයි. හැබැයි A level paper එකේ එක MCQ ප්‍රශ්නයක් තමයි ඉන්නේ ගොඩක් වෙලාවට එක දෙක පාඩම් දෙකෙන්ම. තේරුණා නේද? ඒ නිසා මේ ටියුට්ස් වලින් මම මේ පාඩම් ටික ටක් ගාලා කරලා ඉවර කරලා දානවා. මොකද මේ ඔයාලට දැන් සාමාන්‍යයෙන් ගත්තාම මේ ඔයාලගේ හැම බැච් එකකම වගේ අර O level ICT කරපු නැති අය ඉන්නවනේ. දැන් මේකෙත් ඉන්නවනේ. දැන් O level ICT වල මේ ඔක්කොම උගන්වලා තියෙන්නේ. හරි. 10 වසරේදී මේ ඔක්කොම උගන්වනවා නේද? 10 වසරනේ තියෙන O level ICT ඔයාලගේ සිලබස් එකේ. ICT කරපු අය එතකොට 10 වසරේ උගන්වනවා. දැන් ICT කරපු නැති අය එනවනේ පන්තියට. සහ A level ICT කරන්නේ. ඒගොල්ලන්ට අර ICT ගැන පොඩි බේස් එකක් අතිවාරමක් දාගන්න තමයි මේ පාඩම් ටික තියෙන්නේ. එක දෙක පාඩම් විශේෂයෙන්. තේරෙනවද? ඉතින් මේ දෙක ඉගෙන ගන්න ඕනේ. හරි. ඒ දෙක ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකේ තියෙන කොටස් ටික පිළිවෙලට ඉගෙන ගත්තාම ඇති. පැහැදිලි නේද? ඉතින් මේකේ ලොකු ධාරිතාවයක් නැහැ. ඉතින් මේ කොටස් ටික මතක තියාගන්න. අර බිත්ති පුවත්පතක් හදන්න කිව්ව ඕක මතක් වෙනවා එතකොට. පාඩම. හරි. හදපු අය අතොස්සන්. හැදුවා. හරි. ගන්නකො එළියට. හදපු නැති ජීවිත ටික අතොස්සන්. හැදුවේ නැහැ. හරි. හදපු අය ගන්න එළියට මම එනවා පන්තිය උගන්නන ගමන් ඕක බලන්න. හරි. රයිට්. හදපු අය එළියෙන් තියාගන්න පුතේ. රයිට්. හොඳයි ළමයි වැඩ කරනවා බහුතරයක්. අර වැඩ කරන්නේ නැති උන් ටිකකුත් ඉන්නවා ඉතින්. හරි. අපිනේ දැන් මේ වැඩ කරන්නේ නැහැ කියන බැජ් එක ගහගන්න එපා. දැන් ලබන සතියේ වෙද්දි හදන්න හදපු නැති අය. පැහැදිලි නේද? හරි. රයිට් පුතේ. ලියා ගන්න මෙන්න මෙහෙම අපි විදුලි පරිභෝජනය අඩුයි කියලා ලියුවනේ නේද? හරි. පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ලියුවේ නැද්ද? ලියුවනේ. රයිට්. ලියා ගන්න ඊගා පොයින්ට් එක පළමු පරම්පරාවට සාපේක්ෂව 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 මෙම පරිගණකවල තාප උත්සර්ජනය අඩු විය පළමු පරම්පරාවට සාපේක්ෂව මෙම පරිගණකවල තාප උත්සර්ජනය අඩු විය. හරි. ඊගාවට පුතේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව මෙයා නිර්මාණය කරන්න යන පිරිවැය අඩුයි. ඒ වගේම නඩත්තුව පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. නඩත්තුව පහසුයි. හැම වෙලෙම පළවෙනි පරම්පරාවත් එක්ක තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. මොකද ඊගාවට තුන්වෙනි පරම්පරාවේ පරිගණක මීට වඩා දෙවෙනි පරම්පරාවට වඩා කාර්යක්ෂමතාවය වැඩි. මේ කියන හැම එකක්ම වැඩි. පැහැදිලිනේ? රයිට්. ලියා ගන්න ඊට පස්සේ අවසාන පොයින්ට් එක පළමු පරම්පරාවට සාපේක්ෂව ලියන්න පුතේ. පළමු පරම්පරාවට සාපේක්ෂව පළමු පරම්පරාවට සාපේක්ෂව පළමු පරම්පරාවට සාපේක්ෂව පළමු පරම්පරාවට සාපේක්ෂව නිෂ්පාදන පිරිවැය පළමු පරම්පරාවට සාපේක්ෂව නිෂ්පාදන පිරිවැය මෙම පරිගණකවල අවම වූ අතර නිෂ්පාදන පිරිවැය
මෙම පරිගණකවල අවම වූ අතර නිෂ්පාදන පිරිවැය අඩුයි අවම වූ අතර හරිද නඩත්තුවද පහසු විය right ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ දීලා තිනවා ඔයාලගේ ටියුට් එකේ බලන්න IBM 16යි 20 highlight කරගන්න පුතේ ටික දැන් ඕවා නම් විභාගයට අහන්නේ නිකන් දාලා තියෙන්නේ මතක තියාගන්න හරි දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ IBM 16යි 20 දැන් ඔය IBM කියලා කියන්නේ International Business Machines කියන එක පැහැදිලි නේද right ඊගාවට IBM 70යි 94 CDC 16.04 ඊගාවට පුතේ Control Data Corporation කියන එක තමයි CDC කියන්නේ හරි ඊගාවට CDC 3600 Univac 11.8 Univac 11.7 එතකොට මේ කියන පරිගණක අයිති වෙන්නේ දෙවෙනි පරම්පරාවට එතකොට මේවා හදලා තියෙන්නේ මොන තාක්ෂණය පාවිච්චි කළාද පුතේ ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරලා පැහැදිලිනේ right ඊගාවට එන්න තුන්වෙනි පරම්පරාවේ පරිගණක third generation computers හරි දැන් ඔන්න තුන්වෙනි පරම්පරාවට අපි එනවා දැන් මිනිස්සු කිසිම දෙයකින් සෑහීමකටපත් වෙනවද පුතේ දැන් ඔයගොල්ලෝ නෙමෙයි හරි මිනිස්සු කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ දැනට තියෙන නිර්මාණයක් නවීකරණය කරලා වෙනස් කරලා තව මොනවා හරි දේවල් ටිකක් ඒකට එකතු කරලා ඒක සුපෝකභෝගී නිර්මාණයක් කරන්න තමයි හැම වෙලේම මිනිස්සු උත්සාහ කරන්නේ පැහැදිලිද right එතකොට මෙන්න මේ උත්සාහයත් එක්ක තුන්වෙනි පරම්පරාව වෙද්දි දැන් පරිගණක කියන ඒවා පුතේ ප්‍රමාණයෙන් තවදුරටත් කුඩා වෙනවා පැහැදිලිද හරි එතකොට මේ කාලේ හිටියා මේ වර්නර් චැප්කෝ කියලා විද්‍යාඥයෙක් මෙයා ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතු කරලා සංග්‍රහිත පරිපථයක් හැදුවා IC එකක් පැහැදිලිද ඔය පරිගණකයක් ඇතුලේ අද අපි පාවිච්චි කරන IC සංග්‍රහිත පරිපථ ඒ විදිහට IC එකක් හදන්න පුළුවන් කියලා මුලින්ම concept එක ඉදිරිපත් කරන්නේ මේ වර්නර් චැප්කෝ කියන පුද්ගලයා විසින්. පැහැදිලිද? එතකොට මෙයා ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකතු කරලා IC එකක් හැදුවා. එතකොට අර ට්‍රාන්සිස්ටර් කිහිපයකට යන ඉඩ තවදුරටත් මොකද උනේ? අඩු වුණා. පැහැදිලිනේ? right. අපි බලාගමු ඒ ගැන චුට්ටක්. තුන්වෙනි පරම්පරාවේ පරිගණක තාක්ෂණය දීලා තිනවා පුතේ අනුකලිත පරිපථ IC නිර්මාණය කරන ලද්දේ ඔතන දීලා තිනවා ජැක් කිල්බි රොබර්ට් නොයිස් කියලා. ඔතනම ලියා ගන්න පුතේ. දැන් එක එක IC වර්ග තියෙනවනේ. හරි. ඔතනම ලියා ගන්න වර්නර් ජැප්කෝ. හරි. වර්නර් ජැප්කෝ. හරි. වර්නර් ජැප්කෝ. හරි. මෙන්න මේ කියන පුද්ගලයාත් තමයි මුලින්ම ඔය IC කියන concept එක ගෙනාව. ඊට පස්සේ ජැක් කිල්බි සහ රොබර්ට් නොයිස් කියන පුද්ගලයෝ දෙන්න එකතු වෙලත් IC එකක් නිර්මාණය කරනවා. හරි. එතන මැලයිරක් ගහලා ලියන්න වර්නර් චැප්කෝ කියලාත්. මොකද මේ අය තමයි මේ IC නිර්මාණය කිරීමේ පුරෝගාමීන් වෙන්නේ. පැහැදිලි නේද? හරි පුතේ. ඊට පස්සේ එන්න අනෙක් පිටුව තුන්වන පරම්පරාවේ පරිගණකවල ගති ලක්ෂණ. හරි. තුන්වන පරම්පරාවේ ගති ලක්ෂණ පරිගණකවල ගති ලක්ෂණ. පුතේ කලින් අපි පාවිච්චි කරපු පරිගණකවලට සාපේක්ෂව මේ පරිගණකවල විශ්වසනීයත්වය වැඩි. දැන් කලින් අපි පාවිච්චි කරපු පරිගණක කලින් ජෙනරේෂන්ස් වලදී කොයි වෙලේ බ්‍රේක් ඩවුන් වෙයිද? ඒ කියන්නේ කොයි වෙලේ මොනවා හරි දෝෂයක් එයිද කියලා ෂුවර් නැහැ. පැහැදිලිද? හැබැයි දැන් තුන්වෙනි පරම්පරාවෙද්දී එහෙම දෝෂ එන ප්‍රවණතාවය අඩුයි පරිගණකවල. එතකොට විශ්වසනීයත්වය මොකද වෙන්නේ මෙයාගේ? වැඩි. තේරුණානේ? හරි. ලියමු මෙන්න මෙහෙම. ලියන්න පුතේ. හරි. ඉහත පරම්පරාවලට සාපේක්ෂව ලියන්න පුතේ. ඉහත පරම්පරාවලට සාපේක්ෂව ඉහත පරම්පරාවලට සාපේක්ෂව ඉහත පරම්පරාවලට සාපේක්ෂව මෙම යුගයේ පරිගණකවල ඉහත පරම්පරාවලට සාපේක්ෂව මෙම යුගයේ පරිගණකවල විශ්වසනීයත්වය
ඉහළය විශ්වසනීයත්වය ඉහළය විශ්වසනීයත්වය ඉහළය හරි නේද කලින් පරම්පරාවලට සාපේක්ෂව විශ්වසනීයත්වය ඉහළයි කලින් පරම්පරාවලට සාපේක්ෂව ප්‍රමාණය මොනවා වෙලා තියෙන්නේ කුඩයි කාර්යක්ෂමතාවය වැඩි විදුලි පරිභෝජනය අඩුයි පැහැදිලිනේ රයිට් ලියාගෙන යන්න පෙර ඊගා පොයින්ට් එක පෙර පරම්පරාවලට සාපේක්ෂව පෙර පරම්පරාවලට සාපේක්ෂව පෙර පරම්පරාවලට සාපේක්ෂව මෙම යුගයේ පරිගණකවල මෙම යුගයේ පරිගණකවල මෙම යුගයේ පරිගණකවල විශ්වසනීයත්වය පෙර පරම්පරාවලට සාපේක්ෂව මෙම යුගයේ පරිගණකවල විශ්වසනීයත්වය ඉහළය පෙර පරම්පරාවලට සාපේක්ෂව මෙම යුගයේ පරිගණකවල විශාලත්වය අඩුයි විශ්වසනීයත්වය ඉහළ කියන කලින් ලිව්වා හරි ආයෙත් කපලා ලියනවා ඉතින් හරි ප්‍රමාණයෙන් කුඩාය හරි පෙර පරම්පරාවලට සාපේක්ෂව මෙම යුගයේ පරිගණක ප්‍රමාණයෙන් කුඩාය හරි විශාලත්වය අඩුයි තේරුණා නේද රයිට් තව මොනවාද පුතේ මෙයාගේ විශේෂ ලක්ෂණ ලියා ගන්න මෙන්න මෙහෙම තව විශේෂ ලක්ෂණයක් හරි තව විශේෂ ලක්ෂණයක් හරි අඩු විදුලි පරිභෝජනයක් සහිතය ඊගාව පොයින්ට් එක ලියන්න අඩු විදුලි පරිභෝජනයක් සහිතය අඩු විදුලි පරිභෝජනයක් සහිතය හරි ඊගාවට පුතේ තුන්වෙනි පරම්පරාව වෙද්දී උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා පාවිච්චි කරලා ක්‍රමලේඛනය කිරීම ආරම්භ වෙනවා. උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා කියන්නේ අපි අද පාවිච්චි කරන්නේ තියෙන්නේ Python, Pascal Python පාවිච්චි කරලා නැහැ. නමුත් ඒ කාලේ විවිධ උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා පාවිච්චි කරලා තියෙනවා මේ වගේ ක්‍රමලේඛන ලියන්න. පැහැදිලිනේ? right ලියන්න වෙන්න මෙහෙම ඊගා පොයින්ට් එක උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා භාවිතා කර 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 ක්‍රමලේඛනය කිරීම සිදු කර ඇත ක්‍රමලේඛනය කිරීම සිදු කර ඇත හරි ඒකත් එක්කම පළවෙනි වතාවට එහා මෙහා ගෙනියන්න පුළුවන් පරිගණක නිර්මාණය වෙන්නේ මේ යුගයේදී පැහැදිලිනේ රයිට් ඒකත් ලියා ගන්න පුතේ ප්‍රථම වතාවට එහා මෙහා රැගෙන යා හැකි ප්‍රථම වතාවට එහා මෙහා රැගෙන යා හැකි පරිගණක එහා මෙහා රැගෙන යා හැකි පරිගණක නිර්මාණය කිරීම මෙම යුගයේදී ආරම්භ වී ඇත නිර්මාණය කිරීම මෙම යුගයේදී ආරම්භ වී ඇත හරි නේද එහෙම ගෙනියන්න පුළුවන් පරිගණක නිර්මාණය වෙනවා හරි ඔයාලා දැකලා ඇති මෙන්න මෙහෙම පෙට්ටියක් වගේ කෑල්ලක් තියෙනවා මේක උඩ තියෙන පරිගණක මෙහෙම මොනිටර් එක තියෙනවා හරි මෙහෙම දැන් මේ මොනිටර් අර CRT එකක් හරි දැන් මේ වගේ පරිගණක ඔන්න නිර්මාණය වෙන්නේ තුන්වෙනි පරම්පරාව වෙද්දී පැහැදිලිනේ දැන් මේ වගේ නඩත්තුව ගත්තොත් ලේසිද නැද්ද පුතේ ලේසි නඩත්තුව ලේසි පරිගණකේ පාවිච්චි කරලා කාරණයන් කිහිපයක් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා පැහැදිලිනේ රයිට් ලියන්න මෙන්න මෙහෙම තව ඉඩ තියෙනවද තියෙනවනේ රයිට් ලියා ගන්න හරි අපි ලියුවා විශ්වසනීයත්වය ඉහළයි ඊගාවට ප්‍රමාණයෙන් කුඩයි ඊගාවට ලියුව මොකද පුතේ තුන්වෙනි කරුණ එහා මෙහා ගෙනියන්න පුළුවන් එකද විදුලි පරිභෝජනය අඩුයි
එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ හතරනේ ලිව්වේ නේද? තව එකක් ලිව්වද? මොකද්ද පුතේ? උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා පාවිච්චි කරලා ක්‍රමලේඛනය කරන්න පුළුවන් කියලා ලිව්වා. ඊගාවට මේ පරිගණක ගත්තාම නිෂ්පාදන පිරිවැය අඩුයි, නඩත්තුව ලේසි. පැහැදිලිනේ? රයිට් ලියන්න මෙන්න මෙහෙම. මෙම යුගයේ පරිගණකවල නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩු වූ අතර නඩත්තුව පහසු විය. නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩුයි, නඩත්තුව පහසුයි. පැහැදිලි නේද? නඩත්තුව පහසු විය. රයිට්. ඉතින් ඕවා තමයි පුතේ විශේෂ ලක්ෂණ වෙන්නේ. ඉතින් කාර්යයන් කිහිපයක් කරන්න පුළුවන් පරිගණක නිර්මාණයක් වෙනවා මේ යුගයේදී. ඉතින් ඉද මදිනේ ලියන්න ඒ ටික ඔය ඇති. එතකොට තුන්වෙනි පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ ටිකක් දීලා තියෙනවා. හරි, IBM 370, ඊට පස්සේ PDP 11, Honeywell 600, ICL 2900, IBM System 360, Univac 11.8 DEC series. පැහැදිලිනේ? එතකොට මේව තමයි මේ යුගයේ නිර්මාණය වෙච්ච පරිගණක කියලා අපි සලකන්නේ. පැහැදිලි නේද? රයිට් පුතේ. දැන් ඒව ගැන වෙනම විශේෂ අවධානයක් දෙන්න ඕනේ නැහැ. නිකන් ඒ ටික බලාගත්තා නම් ඇති. විභාග ප්‍රශ්න අහන්නේ නැහැ තුන්වෙනි පරම්පරාවේ පරිගණක මොනවද කියලා. තේරුණා නේද? හරි. ඊගාවට එන්න හතරවන පරම්පරාව. හරි. හතරවෙනි පරම්පරාවට එන්න පුතේ. සිව්වන පරම්පරාව. හරි. දැන් ඔන්න හතරවෙනි පරම්පරාව වෙද්දී පරිගණකවල කාර්ය සාධනය තවදුරටත් ඉහළ යනවා. එතකොට පුතේ පරිගණකය සඳහා වෙනමම සකසනයක්, ප්‍රොසෙස් එකක් නිර්මාණය කිරීම ආරම්භ වෙනවා හතරවෙනි පරම්පරාව වෙද්දී. ඔය වෙනමම සකසනයක් ගත්ත එකට අපි කිව්ව විශේෂ නමක් තියෙනවා. මොනවාද? මොකද්ද විශේෂ නම? ඔය ගත්ත ප්‍රොසෙස් එකකට වෙනම ගත්තේ කොටසට කියන විශේෂ නමක් තියෙනවා. මොකද්ද පුතේ? සකසනය. හරි. ප්‍රොසෙසර්. හරි. ඊගාවට මොකක්ද ඔකට කිව්ව විශේෂ නම? ශුද්‍ර සකසනය. පැහැදිලි නේද? මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් පාවිච්චි කිරීම ආරම්භ වෙනවා පුතේ හතරවෙනි පරම්පරාවේ පරිගණකවල. එතකොට මේ හතරවෙනි පරම්පරාවේ පරිගණකවල ශුද්‍ර සකසනය සඳහා සංග්‍රහිත පරිපත නැත්නම් IC ඇතුළත් කරන ප්‍රමාණය අනුව මේකේ ආකාර තුනක් තිබුණා. පැහැදිලිද? එතකොට පළවෙනි ආකාරය අපිට දීලා තියෙනවා පුතේ භාවිතා කරපු තාක්ෂණයට දාලව MSI. අපි කියනවා medium scale integration. සාමාන්‍ය ප්‍රමාණයෙන් අනුකලිත පරිපත ඇතුළත් කරලා මේ ශුද්ධ සකසනය හදලා තිබ්බා. පැහැදිලිද? ඊගාවට large scale integration LSI. ඒකෙදී තරමක් වැඩි සංග්‍රහිත පරිපත ප්‍රමාණයක් ඇතුළත් කරලා සකසනය නිර්මාණය කරලා තිබුණා. ඊගාවට පුතේ VLSI කියන්නේ very large scale integration. පැහැදිලිනේ? එතකොට ඒකෙදී ඊටා විශාල සංග්‍රහිත පරිපත ප්‍රමාණයක් ඇතුළත් කරලා මේ ශුද්ධ සකසනය නිර්මාණය කරලා තියෙනවා. පැහැදිලිනේ? right. එතකොට ওই විදියට මේකෙදි පාවිච්චි කරපු තාක්ෂණය අපිට ගන්න පුළුවන්. දැන් ඔතන ඔය MSI හරි මෙහෙම දීලා තියෙනවනේ පුතේ MSI ඊගාවට LSI VLSI කියලා. right. මේවා ඉස්සරහා මෙහෙම පොදුවේ ලියා ගන්න ශුද්‍ර සකසනය කියලා. ශුද්‍ර සකසනය නැත්නම් ශුද්‍ර සකසන microprocessors හරි. ශුද්‍ර සකසන microprocessors පැහැදිලි නේද? හරි. පුතේ දෝනිට කියන්න අමතකුණාද ක්ලාස් එකේ ඉන්නේ කියලාද? හරි. කියලා වරෙන් එද්දි හරිද? නැත්තම් කෝල් ගන්නවනේ කොහෙද ඉන්නේ අහනවා. හරි. එහෙම කිව්වට පස්සේ මේ
සිස්ටම් කෝල් එකක් ඇවිත් ඉන්න ඕනේ. පන්තියේ නෝන්ඩිත් වෙලා හරි අන්තිමේට කෙල්ලෙක් ඉඳලත් නෑ උඩ බලද්දි. හරි. right. හරි පුතේ. ඊට පස්සේ අපිට කියලා දෙනවා ටියුට් එකේ පහලින් මෙහෙම. පසු කාලීනව මෙම සියලුම අනුකලිත තාක්ෂණයන් භාවිතා කර එකවර කාර්යයන් කිහිපයක් සිදු කළ හැකි ශුද්ධ සකසනය මයික්‍රෝ ප්‍රොසෙසර් නිර්මාණය කරන ලදී. නිර්මාණකරුවන් රාශියක දායකත්වයෙන් මෙම තාක්ෂණය නිර්මාණය කරන ලදී. එක්කෙනෙක් මේක හැදුවා කියලා අපිට කියන්න බෑ. නිර්මාණකරුවෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේක හදන්නේ. පැහැදිලි නේද? right පුතේ. එන්න ඊට පස්සේ අනිත් පිටුවට. හරි. හතරවෙනි පරම්පරාවේ ගති ලක්ෂණ. දැන් හතරවෙනි පරම්පරාව ගත්තහම මොනවාද විශේෂ ගති ලක්ෂණ පුතේ? ප්‍රමාණයෙන් ඉතා කුඩයි. පැහැදිලිද? කලින් පරම්පරාවලටත් සාපේක්ෂව ප්‍රමාණයෙන් තවදුරටත් කුඩයි. ඊගාවට ওই උකුල් පරිගණක ඊගා කියන්නේ ලැප්ටොප්ස් වගේ දේවල් නිර්මාණය වෙන්නේ හතරවෙනි පරම්පරාවත් එක්ක. ස්මාර්ට් ජංගම දුරකථන පැහැදිලි නේද? ඒවත් නිර්මාණය වෙනවා. රයිට් ලියා ගන්න මෙන්න මෙහෙම ගති ලක්ෂණ යටතේ විශ්වසනීයත්වය ඉතා ඉහළය. විශ්වසනීයත්වය ඉතා ඉහළය. ලියන්න පුතේ. විශ්වසනීයත්වය ඉතා ඉහළය. විශ්වසනීයත්වය ඉතා ඉහළය. හරි. ප්‍රමාණයෙන් තව දුරටත් ඊගා පොයින්ට් එක ප්‍රමාණයෙන් තව දුරටත් කුඩා පරිගණක ප්‍රමාණයෙන් තව දුරටත් කුඩා පරිගණක ප්‍රමාණයෙන් තව දුරටත් කුඩා පරිගණක නිර්මාණය කිරීමට හැකි විය. ප්‍රමාණයෙන් තව දුරටත් කුඩා පරිගණක නිර්මාණය කිරීමට හැකි විය. තවත් පුංචියට පරිගණක හදන්න පුළුවන් වුණා. පැහැදිලි නේද? right. විශ්වසනීයත්වයත් ඉතා ඉහළයි. තව මොනවාද පුතේ විශේෂ ලක්ෂණ? හරි. මොනවාද විශේෂ ලක්ෂණ? මේස පරිගණක වලට අමතරව උකුල් පරිගණක එහා මෙහා රැගෙන යා හැකි අත්ල පරිගණක ටැබ්ලට්ස් නිර්මාණය වීම ආරම්භ වෙනවා. පැහැදිලිනේ? right. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. මේස පරිගණක වලට අමතරව ඒ කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් හරි මේස පරිගණක වලට අමතරව මේස පරිගණක වලට අමතරව උකුල් පරිගණක ලැප්ටොප්ස් කියලා අපි කියන්නේ උකුල් පරිගණක සහ අත්ල පරිගණක ටැබ්ලට්ස් අත්ල පරිගණක උකුල් පරිගණක සහ අත්ල පරිගණක නිර්මාණය වීමද අත්ල පරිගණක නිර්මාණය වීමද මෙම යුගයේදී සිදුවිය. හරි. ලියන්න පුතේ ඊගාව පොයින්ට් එක. මේ යුගයේ වෙද්දී ඉතා අඩු විදුලි පරිභෝජනයක් සහිත පරිගණක නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම විදුලි පරිභෝජනය අඩුයි, තාප උත්සර්ජනයත් ඉතා අඩුයි. පැහැදිලිනේ? රයිට්. ලියන්න මෙන්න මෙහෙම. විදුලි පරිභෝජනය සහ තාප උත්සර්ජනය ඉතාමත් අඩු. විදුලි පරිභෝජනය සහ තාප උත්සර්ජනය ඉතාමත් අඩු පරිගණක විදුලි පරිභෝජනය සහ තාප උත්සර්ජනය ඉතාමත් අඩු පරිගණක නිර්මාණය කිරීමේ හැකියාව නැත්නම් නිර්මාණය කිරීම තාප උත්සර්ජනය තවදුරටත් අඩු පරිගණක නිර්මාණය කිරීමට කියලා හදාගන්නකො පුතේ. නිර්මාණය කිරීම කියලා ලියුවේ ඒක නිර්මාණය කිරීමට කියලා ලියන්න. නිර්මාණය කිරීමට මෙම යුගයේදී හැකිවිය. නිර්මාණය කිරීමට මෙම යුගයේදී හැකිවිය. හරි පුතේ. එතකොට පරිගණක එහා මෙහා ගෙනියන්න පුළුවන් කොහොමද? තේරුණා නේද? දැන් සාමාන්‍ය මිනිස්සු අතරත් පරිගණකය කියන එක ජනප්‍රිය වෙන්නේ මේ යුගයේදී. පැහැදිලිනේ? රයිට්. ලියන්න මෙන්න මෙහෙම එකක්.
හරි. එකවර කාර්යයන් කිහිපයක් සිදු කළ හැකි අවසාන පොයින්ට් එක එකවර කාර්යයන් කිහිපයක් සිදු කළ හැකි උපකරණයක් බවට එකවර කාර්යයන් කිහිපයක් සිදු කළ හැකි උපකරණයක් බවට පරිගණක යන්ත්‍රය එකවර කාර්යයන් කිහිපයක් සිදු කළ හැකි උපකරණයක් බවට පරිගණක යන්ත්‍රය හරි පත්වන්නේ මෙම යුගයේදීය පරිගණක යන්ත්‍රය පත්වන්නේ මෙම යුගයේදීය තවද සාමාන්‍ය පුද්ගලයින් අතරද පරිගණකය ජනප්‍රිය වීම ආරම්භ වූයේ මෙම යුගයේදීය. හරි පුතේ. ඊගාවට ඔන්න 4 වෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ ටිකක් දීලා තිනවා බලා ගන්න. IBM 43 41 IBM PC මේ personal computers නැත්නම් පුද්ගල පරිගණක කියන concept එක ආරම්භ වෙනවා. ඊගාවට Apple II, ඊගාවට DEC 10 PDP 11 star 1000 කියන පරිගණක නිර්මාණය වෙනවා මේ යුගයේදී. පැහැදිලිනේ? right. ඊට පස්සේ පුතේ අපි එනවා 5 වෙනි පරම්පරාවේ පරිගණක 5th generation computers වලට. හරි. එතකොට 5 වෙනි පරම්පරාව ගත්තහම පුතේ පාවිච්චි කරපු තාක්ෂණය උනේ ultra large scale integration. දැන් very large scale integration 4 වෙනි පරම්පරාවට එද්දී ULSI ultra large scale integration. හරි. ඊටමත් විශාල පරිගණක ප්‍රමාණයක් නැත්නම් ඊටමත් විශාල සංග්‍රහිත පරිපත ප්‍රමාණයක් ඇතුළත් කරලා මේ සකසනය නිර්මාණය කිරීම ආරම්භ වෙන්නේ 5 වෙනි පරම්පරාවේ. ඊට අමතරව පුතේ 5 වෙනි පරම්පරාවේ විශේෂත්වය තමයි කෘතිම බුද්ධිය පාදක පරිගණක නිර්මාණය වීම ආරම්භ වෙනවා 5 වෙනි පරම්පරාවේදී. තේරුණා නේද? කෘතිම බුද්ධිය පාදක පරිගණක. චුට්ටක් කියව ගමු. තාක්ෂණය highlight කරගන්නකො ULSI ultra large scale integration කියන එක. ultra large scale integration කියන එක highlight කරගන්න පුතේ. ULSI. හරි. අපිට කියලා තියෙනවා මෙම තාක්ෂණය සඳහාද නිශ්චිත නිර්මාණකරුවෙකු හමු නොවන අතර පරිගණක විද්‍යාඥයින් ගණනකගේ දායකත්වයෙන් මෙම තාක්ෂණය නිර්මාණය කර ඇත. එක්කෙනෙක් මේක හදලා නැහැ. පැහැදිලි කිහිප දෙනෙක් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊගවට පුතේ 5 වන පරම්පරාවේ පරිගණකවල ගති ලක්ෂණ කතා කරගෙන යමු. හරි දැන් 5 වෙනි පරම්පරාවේ පරිගණක ගත්තාම ඒකේ ප්‍රධාන ගති ලක්ෂණ ටිකක් තියෙනවා. හරි. දැන් වැඩි තේරුණා නේද? අවුලක් නැහැ නේ මේවා ඉතින් මර තේරුණාද කියලා අහන්න තරම් පාඩම් නෙමෙයි. හරි නිකන් කියවලා මතක තියාගන්න. පැහැදිලිනේ මට ওই ටික ඉතින් කරගෙන යන්න තියෙන අපි රටක් ගාලා ඉවර කරන් යන්න. හරි. විශ්වසනීයත්වයේ මොකද උනේ පුතේ කලින් පරම්පරාවලට සාපේක්ෂව තවදුරටත් වැඩි. ඊගාවට කෘතිම බුද්ධිය පාදක පරිගණක නිර්මාණය වීම ආරම්භ වෙනවා. පැහැදිලිද? ඊගාවට පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉතා ඉහළයි. හරි. එතකොට මිනිස්සුන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයත් පරිගණක යන්ත්‍රයක් බවට නවීකරණය වෙනවා. දැන් ජංගම දුරකථනය කරනොත් පරිගණකයෙන් කරන්න පුළුවන් සියලුම වැඩ කරන්න පුළුවන්. පැහැදිලි නේද? එයාගේ ඔපරේටින් සිස්ටම් එක විතරයි වෙනස්. හැබැයි අර Nokia phone series එකක් ආවේ කලින් Windows තියෙන. මතකයිනේ? හරි. ඉතින් මේ එහෙම තියෙනවා. හරි. අනේ ස්ට්‍රෙස් විනාඩි 5ක් දෙන්න. හරි. මොකද්ද පුතේ ස්ට්‍රෙස් එක? අර එක දිගට ලියාගෙන යද්දි එහෙම පොඩි මහන්සි ගතියක් තියෙනවද? හරි. හරි දැන් විනාඩි 5ක් විතර මම කියවුවනේ. දවුලක් නැහැ දැන් ආ. right. හරි. ඒව අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් අනවශ්‍ය පීඩනයක් දාගන්න එපා.
වේගෙ වැඩිද මං කරා නෑ නේද? ওই වේගෙන් ඉතින් යන්න ඕනේ මං ඔය ගොඩක් හිමීට කරෙත් තව. අයියෙන් කරේ නෑ හරි. මේ ගොඩාක් හිමීට කරේ. දැන් මේකේ වීඩියෝ බලන්නේම සමහරවල් 2x විතර දාලා බලන්නේ ඕක. හරි. ටියුට් එක සම්පූර්ණ කරලා දැන් ඉන්නේ උන්ට ඕනේ ඉගෙන ගන්න නෙමෙයි. ඕක කරලා ඉවර කරන්න ඕනේ. පැහැදිලිද? පාඩම ඉවර කරන්නයි ඕනේ. හරි. ටියුට් එක පුරවලා තියාගත්තා නම් හරි. හරි. ඒක දවසින් කරන්නත් ඕනේ. එහෙම එහුන් ඉන්නේ. හරි. එහෙම එහුන් ඉන්නේ. එහෙම බෑ. ආයේ සල්ලි හම්බ කරද්දි අද රෑ එළි වෙද්දි කෝටිපතියෙක් වෙන්න ඕනේ. එහෙම එවුන් ඉන්නේ. එහෙම පුළුවන්ද? බෑ. එහෙනම් ඉතින් අර ලොතරැයියක්වත් ඇදෙන්න ඕනේ. ඒව ඇදෙන්නේ නෑනේ. හරි. ඉතින් මේ එහෙම තියනවා ඉතින්. හරි. එහෙම බෑ අපිට. පැහැදිලිනේ මේක හිමීට ක්‍රමානුකූලව යන්න ඕනේ. ඉතින් මේ අර අනවශ්‍ය පීඩනයක් ඔළුවේ දාගන්න නැතුව පිළිවෙලට වැඩ ටික කරොත් ICT වල කිසිම ගැටලුවක් නැතුව ඉතා හොඳ ප්‍රතිඵලයකට ගිය හැකියි. දැන් ICT වල දැනට අවුලක් නෑනේ ඔයාලට. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ උඩ බැච් එකේ ඉලක්කලාගෙන් අහලා බලන්න හැම ඉස්කෝලේකම වගේ වැඩිම ලකුණු තියෙන අපේ පන්තියේ ළමයිගේ. තේරුණා නේද? ඉතින් මේ අහලා බලන්න ඉලක්කලාගෙන්. ඉතින් ඒ හින්දා ඒ தත්ත්වය රැක ගන්න ඕනේ ඔයගොල්ලොත්. හරි රැකගෙන ඉස්සරහට යනකොට දැන් මම තාම පේපර් ක්ලාස් එක පටන් ගත්තේ නැහැ නේ 26 බැච් එකට. ඒක පටන් ගන්නවා පුතේ දැන් මේ පාඩම එහෙම ඉවර කරලා. එතකොට 1 2 3 4 පාඩම් ටික කම්ප්ලීටඩ්. පැහැදිලිනේ? ඉතින් මේ ඒ පටන් ගත්තාම මේක කරගෙන දැන් මේකේ රෙකෝඩින් බලනවා ඉන්න පුළුවන් 25 රිවිෂන් ලියනෙව්. හරි කියන්නේ 25 රිවිෂන් එකේ යමු. එතකොට මේ හැමෝම මේ පාඩම් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. අර පාඩම් තාම කවර් කරගත්තේ නැති 2025 අයත් ඉන්නවා. එහෙම මේ ක්ලාස් වල ගිහිල්ලා මේවා අවුල් කරගෙන අප්සෙට් කරගෙන තේනවනේ. ඉතින් ඒ අයත් මේ රෙකෝඩින්ග්ස් ටික බලලා මේක සම්පූර්ණ කරගන්න ඕනේ. ඉතින් පිළිවෙලට වැඩ ටික කරන්න. පැහැදිලිනේ? හරි පුතේ. ලියා ගන්න පස්වෙනි පරම්පරාවේ පරිගණක ගති ලක්ෂණ යටතේ පළවෙනි එක විශ්වසනීයත්වය ඊටමත් ඉහළ ලියන්න පුතේ විශ්වසනීයත්වය ඊටමත් ඉහළ විශ්වසනීයත්වය ඊටමත් ඉහළ පරිගණක විශ්වසනීයත්වය ඊටමත් ඉහළ පරිගණක නිර්මාණය වීම ආරම්භ වූයේ විශ්වසනීයත්වය ඊටමත් ඉහළ පරිගණක නිර්මාණය වීම ආරම්භ වූයේ පරිගණක නිර්මාණය වීම ආරම්භ වූයේ පස්වන පරම්පරාවේ සිටය පස්වන පරම්පරාවේ සිටය පස්වන පරම්පරාවේ සිටය හරි ඊගා පොයින්ට් එක ලියන්න විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය පාදක විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය පාදක පරිගණක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අපි කියනවා AI විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය පාදක පරිගණක නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද්දේද මෙම යුගයේදීය අවධානය යොමු කරන ලද්දේද මෙම යුගයේදීය හරි ඊගාවට පුතේ මේ යුගයේ පරිගණකවල කාර්යක්ෂමතාවය ඉතා ඉහළයි පැහැදිලි නේද රයිට් ලියා ගන්න මෙන්න මෙහෙම මෙම යුගයේ පරිගණකවල කාර්යක්ෂමතාවය සහ නිරවද්‍යතාවය මෙම යුගයේ පරිගණකවල කාර්යක්ෂමතාවය සහ නිරවද්‍යතාවය ඊටමත් ඉහළ විය මෙම යුගයේ පරිගණකවල කාර්යක්ෂමතාවය සහ නිරවද්‍යතාවය ඊටමත් ඉහළ විය කාර්යක්ෂමතාවය සහ නිරවද්‍යතාවය ඊටමත් ඉහළ විය හරි කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි නිරවද්‍යතාවයත් ගොඩක් ඉහළයි හරි ඊගාවික ලියන්න විදුලි පරිභෝජන ප්‍රමාණය තවදුරටත් අඩු විය හරි විදුලි පරිභෝජන ප්‍රමාණය තවදුරටත් අඩු විය විදුලි පරිභෝජන ප්‍රමාණය තවදුරටත් අඩු විය හරි
විශේෂයෙන්ම පුතේ මේ බැටරි පාවිච්චි කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිගණක නිර්මාණය වෙනවා. පැහැදිලිනේ විදුලි පරිභෝජනය අඩුයි. තාප උත්සර්ජනයත් මොකද උනේ? අඩුයි. ලියන්න මෙන්න මෙහෙම. තාප උත්සර්ජනයද ඊතා අවමය. තාප උත්සර්ජනයද ඊතා අවමය. තාප උත්සර්ජනයද ඊතා අවමය. හරි? තාප උත්සර්ජනයද ඊතා අවමය. හරි. right. සමාජයේ සෑම පුද්ගලයෙකුම පාහේ සමාජයේ සෑම පුද්ගලයෙකුම පාහේ සමාජයේ සෑම පුද්ගලයෙකුම පාහේ පරිගණක යන්ත්‍රය කෙරෙහි සමාජයේ සෑම පුද්ගලයෙකුම පාහේ පරිගණක යන්ත්‍රය කෙරෙහි සිය අවධානය පරිගණක යන්ත්‍රය කෙරෙහි සිය අවධානය පරිගණක යන්ත්‍රය කෙරෙහි සිය අවධානය යොමු කිරීම ආරම්භ කරන ලද්දේ පරිගණක යන්ත්‍රය කෙරෙහි සිය අවධානය යොමු කිරීම ආරම්භ කරන ලද්දේ යොමු කිරීම ආරම්භ කරන ලද්දේ මෙම යුගයේ සිටය. හරි. සමාජයේ ඉන්න හැම පුද්ගලයෙක්ම වගේ පරිගණකය නැත්නම් ජංගම දුරකථනය කියන උපාංග. ජංගම දුරකථනය කියන්නේ එක්තරා ආකාරයක පරිගණකයක්මයි. පැහැදිලිනේ? තමන්ගේ අවධානය යොමු කරන්න පුතේ මේ යුගයේ ඉඳලා. හරි. ඊට පස්සේ ඇති ඉතින් තව ගොඩාක් ලියන්න පුළුවන් ගති ලක්ෂණ ගත්තොත් තේරෙනවනේ. ඉතින් ඒවා හිතලා ලියන්න තියෙන දේවල්. ඊගාවට පුතේ අපිට පරිගණක වර්ගීකරණය කතා කරන්න තියෙනවා. පස්වෙනි පරම්පරාවේ පරිගණක වලට උදාහරණ දීලා තිනවා ඊට කලින්. ඩෙස්ක්ටොප් PC, නෝට්බුක්, ලැප්ටොප්, ටැබ්ලට්, පරම් ඊගාවට Intel ඔය වගේ මේ විවිධ පරිගණක නිර්මාණය කරලා තියෙනවා පස්වෙනි පරම්පරාව ඇතුලේ. තව නිර්මාණය වෙමින් පවතින ඉතා විශාල පරිගණක ප්‍රමාණයක්. පැහැදිලිනේ? right. ඊගාවට පරිගණක වර්ගීකරණය. හරි. දෙවෙනි පාඩමේ 1.3 නිපුණතා මට්ටම පරිගණක වර්ගීකරණය. හරි පුතේ. දැන් පරිගණකයක් වර්ගීකරණය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් නිර්ණායක ටිකක් තියෙනවා. පැහැදිලිද? ප්‍රධාන නිර්ණායක තුනක් තියෙනවා පරිගණකයක් වර්ගීකරණය කරන්න පුළුවන්. මොනවද? පරිගණකයක විශාලත්වය අනුව පරිගණක වර්ග කරන්න පුළුවන්. පැහැදිලිද? ඊගාවට පරිගණකයක් නිර්මාණය කරන්න පාවිච්චි කරපු තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කරන්න පුළුවන්. ඊගාවට පුතේ පරිගණකයකින් සිදු කරන කාර්ය අනුව ඒකෙන් මොකද්ද කරන කටයුත්ත අනුව පරිගණක අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. තේරුණා නේද? right. ලියා ගන්න මෙන්න මෙහෙම. ලියන්න දෙයක් නැහැ කියව ගන්න තියෙන්නේ බලා ගන්න. භාවිතා කරන තාක්ෂණය සිදු කරන කාර්ය වැනි නිර්ණායක පදනම් කර ගනිමින් පරිගණකයක් නැවත ආකාර කිහිපයක් ඔස්සේ වර්ගීකරණය කළ හැකිය. right. එතකොට පරිගණකයේ දීලා තියෙනවා වර්ගීකරණයක් විශාලත්වය අනුව භාවිතා කරන තාක්ෂණය අනුව භාවිතා කරන පරමාර්ථය අනුව. මේ පරමාර්ථය ගාව ලියා ගන්න පුතේ කාර්ය කියලා. පරමාර්ථය අනුව කියන තැන ලියා ගන්න කාර්ය. හරි. එතකොට විශාලත්වය අනුව පරිගණක ප්‍රධාන ආකාර 4යි. හරි. සුපිරි පරිගණක තියෙනවා, මහා පරිගණක තියෙනවා, මධ්‍ය පරිගණක තියෙනවා පුතේ, ශුද්‍ර පරිගණක තියෙනවා. highlight කරගන්නකෝ ඒ ටිකත්. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ශුද්‍ර පරිගණක. හරි නේද? ඊගාවට භාවිතා කරන තාක්ෂණය අනුව ප්‍රතිසම පරිගණක තියෙනවා, ඇනලොග් කම්පියුටර්ස්. සංඛ්‍යාංක පරිගණක තියෙනවා, ඩිජිටල් කම්පියුටර්ස්. ඊගාවට මිශ්‍ර දෙමුහුම් පරිගණක තියෙනවා, හයිබ්‍රිඩ් කම්පියුටර්ස්. පැහැදිලිනේ? right. ඊගාවට භාවිතා කරන කාර්ය නැත්නම් පරමාර්ථය අනුව සාමාන්‍ය කටයුතු සඳහා අපි දෛනික ජීවිතය තුළ පාවිච්චි කරන පරිගණක තියෙනවා. යම් විශේෂ කාර්යයක් සඳහා
අපි පාවිච්චි කරන පරිගණක තියෙනවා. තේරුණා නේද? ඉතින් ඒ විදිහට පරිගණක ප්‍රධානාකාර 3යි. යටත් දීලා තියෙන ඒ ටිකමයි පුතේ. ඒකේ පළවෙනි එක විවිධත්වය කියලා තියෙන. ඒක විශාලත්වය කියලා හදාගන්නකො. විවිධත්වය කියන එක විශාලත්වය අනුව පරිගණක වර්ගීකරණය කියලා හදාගන්න. සුපර් කම්පියුටර්ස්, මේන් ෆ්‍රේම්, මිනි, මයික්‍රෝ. හරි. ඔය කියන පරිගණක වර්ග ටික. හරි නේද? රයිට්. ඊට පස්සේ 2.2 නිපුණතා මට්ටම. දෘඩාංග හා ඒවායේ අතුරු මුහුණත් ආශ්‍රිතව පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගණනය කරයි. නැත්නම් ගවේෂණය කරයි. හරි. දැන් පුතේ දෘඩාංග සහ ඒ වගේ ක්‍රියාකාරීත්වය අනුව අපිට පරිගණකයක ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හරි. ඒ ගැන කතා කරගෙන යමු. අපිට කියලා තියෙනවා ඊට පස්සේ පරිගණක පද්ධතියක ඇති දෘඩාංග සම්පත් ප්‍රධාන ආකාර 3ක් ඔස්සේ ගවේෂණය කළ හැකිය. අංක 1 ආදාන උපක්‍රම input devices. අංක 2 ප්‍රතිදාන උපක්‍රම output devices. අංක 3 මතක උපක්‍රම memory devices. එතකොට දෘඩාංග සම්පත් ඔය විදිහට ප්‍රධාන ආකාර 3කට වර්ග කරන්න පුළුවන්. හරි. highlight කරගන්න පුතේ ඒ තුනත්. highlight කරගන්න. ඒ තුනත් highlight කරගන්න. හරි. highlight කරගන්න. ආදාන උපක්‍රම, ප්‍රතිදාන උපක්‍රම, මතක උපක්‍රම highlight කරගන්න. right. ඊට පස්සේ පළවෙනි එක ආදාන උපක්‍රම අපිට කතා කරන්න තියෙනවා input devices. අපිට කියලා තියෙනවා පුතේ මෙහෙම. පරිගණක පද්ධතියකට දත්ත ආදානය කිරීම සඳහා මෙම ආදාන උපක්‍රම භාවිතා කරනු ලබයි. පරිගණක පද්ධතියක් සඳහා දත්ත ආදානය කරන්න ආදාන උපක්‍රම පාවිච්චි කරනවලු. ආදාන උපක්‍රම නැවතත් ප්‍රධාන ආකාර දෙකකට බෙදා වෙන් කළ හැකිය. ආදාන උපක්‍රම නැවත ප්‍රධාන ආකාර දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. පැහැදිලි නේද? right. ඒ යටතේ ආකාර දෙකයි ස්වයංක්‍රීය ආදාන උපක්‍රම සහ හස්තීය ආදාන උපක්‍රම. ස්වයංක්‍රීය ආදාන උපක්‍රම කියලා කියන්නේ පුතේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හෝ ඉතා අඩු මැදිහත් වීමක් සහිතව පරිගණක පද්ධතියකට දත්ත ආදානය කරන්න පාවිච්චි කරන උපක්‍රම. හස්තීය ආදාන උපක්‍රම කියලා කියන්නේ පුතේ සම්පූර්ණ මිනිසාගේ මැදිහත් වීමෙන් පරිගණක පද්ධතියකට දත්ත ආදානය කරන්න පාවිච්චි කරන උපක්‍රම. ඔයාලගේ ටියුට් එකේ ඔය ස්වයංක්‍රීය ආදාන උපක්‍රම ටික තියෙන තැන යට සහ හස්තීය ආදාන උපක්‍රම ටික තියෙන තැන යට ඉඩ තියෙනවනේ දෙපැත්තේ. හරි. ඒ දෙක වෙන් කරලා ඒ කියන්නේ පුතේ යට කොටස් දෙකකට වෙන් කරගෙන මෙහෙම ඉඩ අර ස්වයංක්‍රීය ආදාන උපක්‍රම කියන පැත්තේ මෙහෙම ලියා ගන්න. හරි. ස්වයංක්‍රීය ආදාන උපක්‍රම කියන පැත්තේ මෙන්න මෙහෙම ලියා ගන්නකො චූටි තරුවක් දාලා. හරි. ලියන්න පුතේ. මෙම ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රම මෙම ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රම මෙම ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රම භාවිතා කර මෙම ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රම භාවිතා කර පරිගණක පද්ධතියක් වෙත භාවිතා කර පරිගණක පද්ධතියක් වෙත භාවිතා කර පරිගණක පද්ධතියක් වෙත පරිගණක පද්ධතියක් වෙත දත්ත ආදානය කිරීම දත්ත ආදානය කිරීම දත්ත ආදානය කිරීම දත්ත ආදානය කිරීම මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හෝ දත්ත ආදානය කිරීම මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හෝ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව හෝ ඊතා අල්ප මැදිහත් වීමක් සහිතව ඊතා අල්ප මැදිහත් වීමක් සහිතව සිදු කරනු ලබයි.
ඉතා අල්ප මැදිහත් වීමක් සහිතව සිදු කරනු ලබයි. දැන් හිතන්නකෝ පුතේ මේ බාකෝඩ් රීඩ් එකක්. බාකෝඩ් එක ඔය අල්ලන්න බෑ රීඩ් එකට. එතකොට එතන ඔයාගේ චූටි මැදිහත් වීමක් තියෙනවා. ඒ ගැනයි කිව්වේ. හරි. රයිට්. ඊට පස්සේ එන්න හස්තීය ආදාන උපක්‍රම පැත්තට. හස්තීය ආදාන උපක්‍රම පැත්තේ ලියන්න ඕනේ පුතේ. දැන් මේ වලට දත්ත ආදානය කරද්දී සම්පූර්ණ මිනිස්සු විසින්ම තමයි දත්ත ආදානය කරන්නේ හස්තීය උපක්‍රම පාවිච්චි කරලා. හරි. රයිට්. ලියන්න පුතේ මෙන්න මෙහෙම. මෙහිදී හස්තීය දත්ත ආදාන උපක්‍රම පැත්තේ ලියන්න. මෙහිදී සම්පූර්ණ මිනිස් ශ්‍රමය භාවිතා කර සම්පූර්ණ මිනිස් ශ්‍රමය භාවිතා කර පරිගණක පද්ධතිය වෙත දත්ත ආදානය කිරීම සිදු කරනු ලබයි. සම්පූර්ණ මිනිස් ශ්‍රමය භාවිතා කර පරිගණක පද්ධතිය වෙත දත්ත ආදානය කිරීම සිදු කරනු ලබයි. හරි නේද? සම්පූර්ණ මිනිස් ශ්‍රමය තමයි පාවිච්චි වෙන්නේ මේකෙදි පරිගණක පද්ධතියකට දත්ත ආදානය කරන්න. හරිද? වැඩේ සෙට්ද? තේරුණාද? හරි පුතේ. හරි. ඉතින් ඔය ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රම වලට ප්‍රකාශ කාඩ් පත, ඔප්ටිකල් කාඩ්, සුහුරු කාඩ් පත, ස්මාර්ට් කාඩ්, ඊගාවට තීරු කේත කියවනය, ඊගාවට පුතේ QR කේත කියවනය, සුහුරු කාඩ් පත් කියවනය, ස්මාර්ට් කාඩ් රීඩ් එක, ඊගාවට චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය MICR. ඒ කියන්නේ දැන් ওই චෙක් වල වගේ යට තියෙනවා පොඩි ඉලක්කම් ටිකක්. ඒක ගහලා තියෙන පුතේ මේ මැග්නටික් ඉන්ක් එකකින්. පැහැදිලි. එතකොට ඒවා කියවන්න පුළුවන් විශේෂිත රීඩර්ස් තියෙනවා. ඔය චෙක් තැන්පතු කියලා තියෙන බැංකුවල. හරි. අන්න ඒ වගේ තැන්වල මේවා පාවිච්චි වෙනවා. ඊගාවට ප්‍රකාශ සලකුණු කියවනේ ඔප්ටිකල් මාක් රීඩර්, ප්‍රකාශ අනුලක්ෂණ කියවනේ ඔප්ටිකල් කැරක්ටර් රීඩර් නැත්නම් රෙකග්නිෂන් කියන තාක්ෂණයන් ස්වයංක්‍රීය දත්ත ආදාන උපක්‍රම විදිහට අපි පාවිච්චි කරනවා. ඊගාවට හස්තීය ආදාන උපක්‍රම විදිහට අපි පාවිච්චි කරනවා පුතේ යතුරු පුවරුව, කීබෝඩ් එක, මවුස් එක, ඊගාවට ස්පර්ශ තිරය. දැන් මේ ස්පර්ශ තිරය ගත්තාම මේ ටච් ස්ක්‍රීන් එක පුතේ ආදානුපාංගයක් වගේ ප්‍රතිදානුපාංගයක් කියන දෙකටම ගන්න පුළුවන්. පැහැදිලි නේද? මොකද දත්ත ආදානය කරන්නත් පුළුවන් මේකෙන්, ප්‍රතිදානය කරන්නත් පුළුවන්. ඊගාවට ස්පර්ශ තලය ටච් පෑඩ් එක ගත්තාම නම් ඒක දත්ත ආදානුපාංගයක් විතරයි. පැහැදිලිනේ? රයිට්. ඊගාවට සුපරීක්ෂකය, ස්කෑනර්, අංකිත කැමරාව, මයික්‍රොෆෝනය, මෙහෙයුම් යටිය, ජොයිස්ටික් එක අපි අර ගේම්ස් ගහද්දී එහෙම පාවිච්චි කරන. ඊගාවට ආලෝක පෑන, ලයිට් පෙන් එක, දුරස්ථ පාලකය, ට්‍රැක් බෝල්. හරි. මේ සියලුම උපාංග මොනවද? හස්තීය දත්ත ආදාන උපක්‍රම වෙනවා. රයිට්. ඔය එකක් ගැන කතා කරන්න තමයි අපිට ඇත්තේ ඊගාවට. හරි. හරි. එන්නකො එහා පැත්තේ පිටුවට. අංක 1 කියලා දාලා ලියන්න පුතේ. අංක 1 කියලා දාලා ලියන්න ස්වයංක්‍රීය ආදාන උපක්‍රම යටතේ අංක 1 ප්‍රකාශ කාඩ් පත, ඔප්ටිකල් කාඩ්, ප්‍රකාශ කාඩ් පත, ඔප්ටිකල් කාඩ්, ප්‍රකාශ කාඩ් පත, ඔප්ටිකල් කාඩ්. හරි. ප්‍රකාශ කාඩ් පත, ඔප්ටිකල් කාඩ්. හරි. ලියන්න ඒ යටතේ මෙහෙම පරිගණක පද්ධතියක් වෙත දත්ත ආදානය කිරීම සඳහා
දත්ත ආදානය කිරීම සඳහා භාවිතා කළ හැකි සුවිශේෂී උපාංගයක් ලෙස මෙම ප්‍රකාශ කාඩ්පත හඳුන්වා දිය හැකිය. හරි. මෙය බැංකු කාඩ්පතක ස්වරූපයෙන් සමන්විත වන අතර ප්‍රකාශ තාක්ෂණය භාවිතා කර අංකිත දත්ත ගබඩා කිරීමට මෙය භාවිතා කරයි. හරි. අංකිත දත්ත ගබඩා කිරීමට මෙය භාවිතා කරයි. හරි. දැන් ওই මෙඩිකල් රිපෝට්ස් වගේ ඒවා රෝගීන්ගේ දත්ත ඊගාවට මේ විවිධ ගිණුම් වල වාර්තා ඒ වගේ දේවල් ඔප්ටිකල් කාඩ් එකක ගබඩා කරලා තියාගන්න පුළුවන් පුතේ. පැහැදිලිද? රයිට් ලියන්න මෙන්න මෙහෙම වෛද්‍ය වාර්තා තව එක පොයින්ට් එකක් ලියන්න ඉඩ ඇති වෙයිද? යටත් ලියන්න අර සුදු පාට තීරුවෙත් ලියාගෙන යන්න. හරි. වෛද්‍ය වාර්තා, ගිණුම් වාර්තා ආදිය ගබඩා කර තබා ගැනීමට මෙය භාවිතා කළ හැකිය. රයිට්. දැන් එතකොට පුතේ ලේසර් තාක්ෂණය, දැන් මේ ප්‍රකාශ තාක්ෂණය කියලා කියන්නේ ලේසර් වේව් එකක්. හරි. ලේසර් තාක්ෂණය පාවිච්චි කරලා තමයි දත්ත ගබඩා කරන්නේ සහ දත්ත කියවන්නේ මේ වගේ. අර CD DVD වල වගේ. පැහැදිලිද? එතකොට ඔය මෙඩිකල් කාඩ්ස් හරි රෝගීන්ගේ විවිධ වාර්තා ඊගාවට බැංකු ගිණුම් වගේ දේවල් ගබඩා කරලා තියාගන්න මේ ඔප්ටිකල් කාඩ් එක පාවිච්චි කරලා තියෙනවා. හරි. ඊගාවට පුතේ ලියා ගන්න අංක 2 ස්මාර්ට් කාඩ් එකක් නෙත් තියෙන අංක 2. ඔව්. සුහුරු කාඩ්පත ස්මාර්ට් කාඩ්. අංක 2 ලියා ගන්න සුහුරු කාඩ්පත ස්මාර්ට් කාඩ්. දැන් මේ සුහුරු කාඩ්පතකින් ස්මාර්ට් කාඩ් එක මොකද්ද කරන්න පුළුවන්? දැන් විශේෂයෙන්ම බැංකු ගනුදෙනු කිරීම වලට වගේ දේවල් වලට මේ සුහුරු කාඩ්පත් පාවිච්චි කරනවා. වර්තමානයේ නම් ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්නෙත් මේ සුහුරු කාඩ්පතක් විදිහට. පැහැදිලිද? ඊගාවට ඔයාලගේ ඩෙන්ටිටියත් ඔය විදිහට තියෙන්නේ. ස්මාර්ට් කාඩ් එකක්ද? නෑ නේද? ඩෙන්ටිටිය නෑනේ, අර චිප් එකක් නෑනේ. නිකන් print කරපෙ ගන්න තියෙන්නේ. රයිට්. ඩෙන්ටිටිය නෑ. හරි. ඉතින් ගොඩක් භාවිත තියෙන ඔය ස්මාර්ට් කාඩ් එකේ සුහුරු කාඩ්පතේ. පැහැදිලිනේ? රයිට් ලියන්න පුතේ මෙන්න මෙහෙම පරිගණක පද්ධතියක් වෙත දත්ත ආදානය කිරීමට වර්තමානයේදී බහුලව මෙම සුහුරු කාඩ්පත්
භාවිතා කරනු ලබයි. විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී ණයපත් සහ හරපත් ලෙස ක්‍රෙඩිට් ඇන්ඩ් ඩෙබිට් කාඩ්ස් අපි කියනවා. ණයපත් සහ හරපත් ලෙස ණයපත් සහ හරපත් ලෙස මෙම ණයපත් සහ හරපත් ලෙස මෙම සුහුරු කාඩ්පත් ණයපත් සහ හරපත් ලෙස මෙම සුහුරු කාඩ්පත් බහුලව භාවිතා කරනු ලබයි. හරි. ණයපත් සහ හරපත් ලෙස මෙම සුහුරු කාඩ්පත් බහුලව භාවිතා කරනු ලබයි. right. ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් විදිහට ඔය ස්මාර්ට් කාඩ් අපි බහුලව පාවිච්චි කරනවා පුතේ. හරි. වැඩේ තේරුණාද? හරි. ඇති දෙයක් නැහැ. දැන් ඕකේ චිප් එකක් තියෙනවා. ඒ චිප් එක ඇතුලේ තමයි දත්ත ගබඩා වෙන්නේ. හරි. ඒකත් ලියමු. තව එක වාක්‍යයක් ලියන්න තියෙනවද? නැහැ. හරි. එහෙනම් ඇති. ඊගාවට තියෙන්නේ අපිට කතා කරන්න පුතේ තීරුකේත කියවනේ බාකෝඩ් රීඩර්. දැන් තීරුකේත කියවනයක් ඇතුලේ විශේෂිත සංඛ්‍යාත්මක දත්තයක් ඇතුළත් කරලා දෙනවා. දැන් ඔයාලගේ ID කොමින් එකේ බාකෝඩ් එකේ තියෙනවා. ඔයාලගේ විස්තර ටික ඒක ඇතුළත් කරලා දෙනවා. අර බාකෝඩ් රීඩර් එකට අල්ලපු ගමන් මොකද වෙන්නේ? බාකෝඩ් එකද QR එකද තියෙන්නේ? බාකෝඩ් එක ගන්නේ. හරි. සිස්ටම් එකේ ඔයාගේ විස්තර ටික පෙන්නනවා. පැහැදිලිද? එතකොට ස්ට්‍රිප්ස් විදිහට විශේෂ තීරු විදිහට තීරුකේතයක තියෙන දත්ත කියවලා පරිගණක පද්ධතියකට දත්ත ආදානය කරගන්න තීරුකේත කියවනවා. විශේෂයෙන් වෙළඳ සැල්වල භාණ්ඩවලට අදාළ දත්ත ඇතුළත් කරන්න ඔය POS නැත්නම් point of sale කියලා අපි කියනවා. POS පද්ධතියෙන් සඳහා ඔය QR කේත කියවන බහුලව පාවිච්චි කරනවා. තේරුණා නේද? right. ලියන්න පුතේ මෙන්න මෙහෙම. හරි. තීරුකේතයක් ලෙස තීරුකේතයක් බාකෝඩ්. හරි. ලියන්න පුතේ තීරුකේතයක් ලෙස වරහණක් දාලා ලියන්න බාකෝඩ්. තීරුකේතයක් ලෙස බාකෝඩ් තීරුකේතයක් ලෙස බාකෝඩ් නිර්මාණය කර ඇති තීරුකේතයක් ලෙස බාකෝඩ් නිර්මාණය කර ඇති විශේෂිත දත්ත කියවා පරිගණක පද්ධතියක් වෙත විශේෂිත දත්ත කියවා පරිගණක පද්ධතියක් වෙත ආදානය කිරීම සඳහා විශේෂිත දත්ත කියවා පරිගණක පද්ධතියක් වෙත ආදානය කිරීම සඳහා මෙම තීරුකේත කියවනය බාකෝඩ් රීඩර් භාවිතා කරනු ලබයි. තීරුකේත කියවනය බාකෝඩ් රීඩර් භාවිතා කරනු ලබයි. හරි නේද? හරි. තීරුකේත කියවනය බාකෝඩ් රීඩර් එක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් ආදියෙහි භාවිතා වන POS අපි කියනවා point of sale POS විශේෂයෙන් සුපිරි වෙළඳසැල් ආදියෙහි භාවිතා වන POS point of sale පද්ධතීන් සඳහා මෙම තීරුකේත කියවන බහුලව භාවිතා කරයි.
හරි. හරි. ඊගවට පුතේ එන්න QR කේත කියවනේ QR code reader. ලියන්න අංක 4 QR කේත කියවනය QR code reader 4 QR කේත කියවනය QR code reader. හරි. මොකද්ද පුතේ මේ QR කේත කියවනයේ විශේෂත්වය කියන්න බලන්න. දැන් QR code reader එකක් ගත්තාම අපිට පුළුවන් මේ QR code reader එකේ හරිද පුතේ දැන් අපි පරිගණක පද්ධතියක නැත්නම් මොකක් හරි QR එකක දැන් barcode එකක සංඛ්‍යාත්මක දත්තනේ අපි ඇතුළත් කරන්නේ. හැබැයි QR එකක පුළුවන් සංඛ්‍යාත්මක දත්ත වලට අමතරව අක්ෂරත් ඇතුළත් කරන්න. ඊට අමතරව සබැඳි නැත්නම් දිගු හරි කියන්නේ මේ links වගේ දේවලුත් QR code එකකට ඇතුළත් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හරි ඉතින් ඒ වගේ අර විශේෂ කේතයක් තමයි QR code එකක් කියන්නේ barcode reader එකට වඩා ටිකක් advance. පැහැදිලිනේ? right ලියන්න පුතේ මෙන්න මෙහෙම යටතේ සංඛ්‍යාත්මක දත්තවලට අමතරව අක්ෂර සහ සබැඳි සබැඳි කියලා කියන්නේ පුතේ links අක්ෂර සහ සබැඳි links හරි අක්ෂර සහ සබැඳි links හරි ඇතුළත් කළ හැකි විශේෂිත කේතයක් ලෙස මෙම QR කේත හඳුන්වා දිය හැකිය. විශේෂිත කේතයක් ලෙස මෙම QR කේත හඳුන්වා දිය හැකිය. QR කේතයක ඇතුළත් ඒකටම ලියන්න පුතේ QR කේතයක ඇතුළත් දත්ත කියවා QR කේතයක ඇතුළත් දත්ත කියවා පරිගණක පද්ධතියක් වෙත QR කේතයක ඇති දත්ත කියවා පරිගණක පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට QR කේතයක ඇති දත්ත කියවා පරිගණක පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට මෙම QR කේත කියවනය QR code reader QR code reader භාවිතා කළ හැකිය. QR code reader භාවිතා කළ හැකිය. හරි පුතේ. වැඩේ පැහැදිලිද? chat වලට පොඩි මැසේජ් එකක් දාන්න ඔන්ලයින් පන්තියේ ඉන්න අය. හරි. ෆිසිකල් පන්තියේ ඉන්න දරුවන්ට මේක තේරුණාද? මේ රීඩර්ස් ටික වැඩේ සෙට්ද? අවුලක් නැහැනේ. හරි. ඊගාවට ටග් ගාලා කරගෙන යන්න. හරි. අපිට කතා කරන්න තියෙනවා පුතේ අංක 5 සුහුරු කාඩ්පත් කියවනය ස්මාර්ට් කාඩ් රීඩර්. හරි. සුහුරු කාඩ්පත් කියවනය ස්මාර්ට් කාඩ් රීඩර්. ලියා ගන්න අංක 5 සුහුරු කාඩ්පත් කියවනය ස්මාර්ට් කාඩ් රීඩර්. දැන් සුහුරු කාඩ්පතක තියෙන දත්ත ටික සුහුරු කාඩ්පතකට දත්ත ඇතුළත් කරන්න වගේම සුහුරු කාඩ්පතකින් දත්ත කියවලා ප්‍රතිදානය කරන්න
අපිට මේ සුහුරු කාඩ්පත් කියවන පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් සුහුරු කාඩ්පතක තියෙන දත්ත කියවල එළියට ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. පැහැදිලිද? එතකොට පුතේ සාමාන්‍යයෙන් ATM යන්ත්‍රවල වගේ මේ උපාංග ඇතුළත් කරලා තියෙනවා. ඊගාවට මෙතන සුපිරි වෙළඳ සැල් වගේ අර සුහුරු කාඩ්පත් වලින් මුදල් ගනුදෙනු කරන හැම තැනකම මේවා ඇතුළත් කරලා තියෙනවා. පැහැදිලිද? රයිට්. ලියන්න මෙන්න මෙහෙම. සුහුරු කාඩ්පතක ඇති දත්ත කියවා ලියා ගන්න පුතේ. සුහුරු කාඩ්පතක ඇති දත්ත කියවා සුහුරු කාඩ්පතක ඇති දත්ත කියවා සුහුරු කාඩ්පතක ඇති දත්ත කියවා පරිගණක පද්ධතිය වෙත සුහුරු කාඩ්පතක ඇති දත්ත කියවා පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කිරීමට පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කිරීමට මෙම සුහුරු කාඩ්පත් කියවනය පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කිරීමට මෙම සුහුරු කාඩ්පත් කියවනය භාවිතා කරනු ලබයි. හරිද පුතේ? ලියන්න ඒකටම විශේෂයෙන් ATM යන්ත්‍ර සහ විශේෂයෙන් ATM යන්ත්‍ර සහ සුහුරු කාඩ්පත් භාවිතයෙන් හරි විශේෂයෙන් ATM යන්ත්‍ර සහ සුහුරු කාඩ්පත් භාවිතයෙන් මුදල් ගනුදෙනු කිරීම සිදු කරන සුහුරු කාඩ්පත් භාවිතයෙන් මුදල් ගනුදෙනු කිරීම සිදු කරන ස්ථානවල මෙම උපකරණය බහුලව භාවිතා කරයි. right. ඊට පස්සේ පුතේ තියෙන්නේ අංක 6. අංක 6 තියෙන්නේ අංක 6 ලියා ගන්න චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය MICR magnetic ink character recognition ඔය චෙක්පත් වගේ දේවල් වල තියෙන දත්ත කියවන්න පාවිච්චි කරන උපකරණයක් තමයි ඔය 6 තියෙන්නේ. හරි. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. හරි. ඕකත් ඉවර කරලා නවත්තමු ඈ. හරි දැන් මේක ටක් ගාලා ඉවර කරගත්තොත් ලේසි. ඊට පස්සේ අපිට 5 වෙනි පාඩම ඉඳන් තියෙන්නේ කරන්න 4 වෙනි පාඩමයි 3 වෙනි පාඩමයි අපි ඉවරයිනේ පුතේ. හරි. ඒතර 4 වෙනි පාඩම කම්ප්ලීට් නැති අය 3 වෙනි පාඩම කම්ප්ලීට් නැති අය අර වීඩියෝස් දාද්දි ඒ ටික බලලා ඒවා ඉවර කරගන්න. තේරුණා? එතකොට මේ පාඩම් 4 ඉවර වුණාට පස්සේ 5 කියන්නේ පරිගණක මෙහෙයුම් පද්ධති ඉතාම වැදගත් සුපිරිම පාඩමක්. ලස්සනට කරගෙන යන්න තියෙන පාඩමක්. තේරුණාද? right. ලියාගමු මෙහෙම. හරි. විශේෂිත චුම්බක ගුණ සහිත ලියන්න පුතේ යටතේ විශේෂිත චුම්බක ගුණ සහිත තීන්ත වර්ගයකින් විශේෂිත චුම්බක ගුණ සහිත තීන්ත වර්ගයකින් ලියා ඇති නැත්නම් මුද්‍රණය කර ඇති තීන්ත වර්ගයකින් මුද්‍රණය කර ඇති දත්ත කියවා පරිගණක පද්ධතිය වෙත ආදානය කිරීම සඳහා දත්ත කියවා පරිගණක පද්ධතිය වෙත ආදානය කිරීම සඳහා මෙම උපකරණය භාවිතා කරනු ලබයි. හරි. විශේෂයෙන් තව එක වාක්‍යයක් ලියන්න පුතේ. විශේෂයෙන් චෙක්පත් අංක බැනි ලියන්න බබා. විශේෂයෙන්
චෙක්පත් අංක වැනි විශේෂයෙන් චෙක්පත් අංක වැනි දත්ත චෙක්පත් අංක වැනි දත්ත පරිගණක පද්ධතියට විශේෂයෙන් චෙක්පත් අංක වැනි දත්ත පරිගණක පද්ධතියට ආදානය කිරීමට පරිගණක පද්ධතියට ආදානය කිරීමට මෙය භාවිතා කරයි. චෙක්පත් අංක වැනි දත්ත පරිගණක පද්ධතියට ආදානය කිරීමට මෙය භාවිතා කරයි. හරිද? රයිට් පුතේ. ඉතින් මේ ඕක ගන්න 7 වෙනි උපකරණයේ නම ලියා ගන්න. හරි. ලියා ගන්න අංක 7 ප්‍රකාශ සලකුණු කියවනය ඔප්ටිකල් මාක් රීඩර්. ප්‍රකාශ සලකුණු කියවනය ඔප්ටිකල් මාක් රීඩර්. ඔප්ටිකල් මාක් රීඩර් ඊගාවට ප්‍රකාශ අනුලක්ෂණ කියවනය ඔප්ටිකල් කැරක්ටර් රීඩර්. එතකොට මේ දෙකෙන් පස්සේ පුතේ මේ ස්වයංක්‍රීය දත්තාදාන උපක්‍රම ටික ඉවරයි. හස්තීය දත්තාදාන උපක්‍රම ඊගාවට ප්‍රතිදාන උපක්‍රම මතක උපක්‍රම ගැන අපිට කතා කරන්න තියෙනවා. හරි. ඉතින් ඒ ටික ඊගාව දවසේ කතා කරමු. එහෙම නැති වුණොත් මෙහෙම වැඩක් කරමුද? අපි දැන් මම ඉරිද පන්තියේ කට්ටියට කියනවා ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක බලන්න කියලා. ඉරිද පන්තියේ මම මෙතනින් ඉස්සරහට එක එහෙම උනොත් කරනවා. හරි. එහෙම කරලා එතකොට ඔයාලට ඒකේ වීඩියෝ එක දාන්නම් බලලා එන්න. ලබන සතියේ විදිහට ගොඩක් ඉවරයි. තේරුණා නේද? පාඩම ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මම ඒ ගෲප් එකට වොයිස් එකක් දාන්නම් පැහැදිලිව කොහොමද කරන්න කියලා. එහෙම කරනවා නම් නැත්තම් සාමාන්‍ය විදිහට මෙහෙම කරගෙන යන්න. හරි. රයිට්. එහෙනම් අදට ඇති